ජයන්ති ඔබට ඇහෙනවද? අන්න උදේ ටීවී එකේ ඇඩ් එකක් ගියා හොඳේ. මේ පාර කෑම තරගේ තියෙන අපේ ගමේලෝ. මේ මොකද්ද බල්ලීලෝ? අර මේ කනවනම් කමු කියන තරගේ ඒකද? අනේ ඵලයන් බොරු කියන්නේ නැතුව ඒක දැන් මෙන්න විදියක් නෑනේ බල්ලීලෝ. මම මොකටද උඹට බොරු කියන ජයන්තියෝ? සත්තයි. මම උදේ දැක්කා මම නම් මේ ලියාපදිංචියට මැසේජ් එකකුත් දැම්මා. ඉතින් බල්ලීලෝ මේ කොහොමද දාන්න තියෙන්නේ ඒකට? මොකද්ද කරන්න තියෙන්නේ? මේ කරන්න තියෙන්නේ මුලින් ෆෝන් එකේ ටයිප් කරපන් මේ කනවනම් කමු කියලා. ඊට පස්සේ හිස්තනක් තියලා ඉවරලා 12:12ට මැසේජ් එකක් දාපන්. ඊට පස්සේ ওই කට්ටිය ලියාපදිංචි කරලා තරගයට සහභාගී වෙන දවසේ මට මැසේජ් එකක් එවවි. ඉතරයි කරන්න තියෙන්නේ. හරි. මේ thank you හොඳේ විස්තරේ කිව්වට. සාරිදු ඒකනේ බං උදේ නම් හරි කම්මැලි. දන්නවනේ ඉතින් අපේ ගෑන් ටිකක් නිදා ගන්න දෙන්නෙත් නෑ බං. හැම නිතරම කියන වාත්ත සුද්ධ කරන්නලු, පොල් කඩන්නලු, ටොයිලට් සුද්ධ කරන්නලු. පිස්සුනේ බං. ඒකනේ බං පාරයි මම හම්බට ගෑනු බදින්න නැත්තේ. මොකද්ද බලතරු තෝ කිව්වේ? කවුද කියපන් දැන් හම්බට ගෑණි මෙතන? නෑ ජන්තෙක් මම මේ කිව්වේ මේ පාලගේ සරම ගැන හම්බට සරම ගැන. මම මේ අන්තිම වතාවට මේ කියන්නේ. දැන් නිදාගත්ත ඇති. තවත් නිදාගත්තොත් මං යනවා අම්මලා ගෙදර. මේක කරන්න බෑ මට. ඔබ දන්නවනේ අර සිරලගේ ගෑණි උදේ ඉඳන්ම කතා කරනවා. කෝල් කරලා කිව්වා අර තරගෙ තියෙනවා තරගෙට යනවා නම් කියන්න කියලා. අනේ මේ මොන තරගයක් ගැනද ඔබ කියවන ජයන්ති? අනේ මම මොන කිව්වා මට නම් බෑ දුවන්න පනින්න නටන්න ගයන්න. ඔන්න මම මුලින්ම කිව්වා හොඳේ බෝන් එකක් කරගනි. අයියෝ තමුසෙට මතක නැද්ද? අර ඉස්සරින්ම මම try කරේ. කනවනම් කමු මතක නැහැ ඉස්සර ටීවී ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. අන්නේ තරගේ කොහෙද තමුසෙලගේ නෑනේ කිසිම උදව්වක් අපට. මොකද්ද මං ජයන්තිගේ කනවනම් කන්නේ? ආලයි ගොනුවද? තරිනු ඵලයන් මෙතන මගේ මරුන් කන්න නැතුව මට දැන් මේ යකා හිල් බැහිලා ඉන්නේ මේ ඉන්න උත් එක්කම. තව ඉඩියොත් නම් කන්න වෙනවා ජයන්ති අක්කගෙන්. දුවපන් තරිඳු. මේ අපේ මහත්තයා මේ දැන් ඇති ඔය වැඩ කරා. මේ තේක බිරින්දම දැන් ඉතින්. මේක නෙමෙයි මණික මේ අර මේ කැමතරගේ කවදේ තියෙන්නේ? දැන් මොනවද මණික එකට හදන්න හිතාගෙන ඉන්නේ? මෙහෙමයි අපේ මහත්තයා. මම හිතාගෙන ඉන්නේ හොඳයි ඇඹුල් තියලා ටිකක් හදන්න. හොඳට ලුණුයි ගොරකයි ටිකක් එහෙම දාලා හොඳ ඇඹුල් තියලක් හදන්න තමයි මම හිතන් ඉන්නේ. ඒකනම් හොඳ අදහස මණික. මොකද ඔය නම අතුරුතුව කාලා නැතුවත් ඇති. නිකන් කට කැපිලා යයි. මිනිස්සු ඔය කම්මැලිකම් පොඩ්ඩක් පැත්තකින් තියලා මට හදන්න හොඳ කෑමක් මතක් කරනවා. මට කෑමක්වත් මතක් වෙන්නේ. දැන් අරකි හොඳ කෑමක් ප්ලෑන් කරලා හදන්න හදයි. මට තරගේ පරතුවක් කමන්නේ. මට ඕකිට නම් පරදින්න බෑ. හරි. දැන් තමුසේ මට කියනවා තමුසේ උන ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්ද නැත්නම් ටිකක් මහන්සි වෙලා අමාරුවෙන් හදන්න ඕන කෑමක්ද? ඇයි බම්බෝර් මිනිස්සු ලේසියෙන් හදන්න පුළුවන් එකක් කියනවා. මට බෑ මේ අමාරුවෙන් හදන්න. එහෙනම් පාල කියපන් මේ පපඩම් බෙදලා මේ විතර ගන්න කියලා. හරිදු මම ඔබට කිව්ව එක හිතාගනින්. මම වෙලාවකට හම්බුන ඔබගේ විතරේ ඔයාලගේ කිසිම උදව්වක් මට කරන්න ඔය විදිහට විතරයි. අපේ අම්මත් කිව්වා මේ බෝව බැඳගන්න එපා කියලා. වුණාම තමයි මගේ කිසිම හීනයකට මට යන්න හම්බෙන්නේ. බල එක එක්කත් කැමති නෑ මම මේ රටේ ප්‍රසිද්ධ සුපුරවේදිනියක් වෙනවට. වලට තියෙන ඉරිසියාව. හරි. එහෙනම් අපි මෙහෙම කරමු. මමයි තරිඳුයි දෙන්නත් එක්ක යන්නම් සිරිල්ලා පැත්තේ. සිරිල්ලා තරිඳු උඹ හිමිහිට ඵලයන් සිරිල්ලා ගාවට ගිහිල්ලා අර හිම්මේ වචනයක් දෙකක් දාලා සිරිල්ලා හදන්නේ මොකක්ද කියලා අහගනි. ඊට පස්සේ අපි හදමු ඒකම. එතකොට ඉවරයිනේ වැඩි. අන්නේ කන ගොඩ හදාස. මොකක්ද දන්නවද? මට තරගේ පරාදයක් කවන්නේ. එතකොට ලීලා හදන එකයි මම හදන එකයි එකට සංසන්දනය කරලා ඉවරලා අපට ඒ දෙකේ හොල කෑමකට මට සතුටක් ගන්න පුළුවන් නේ. නියමයි අදහස.